හෙලෝ ළමයි සුබ දවසක් හැමෝටම. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් හිතුවා මේ අලුතෙන් මොනිටයිස් කරපු channel එක සම්බන්ධ. මම ඊට කලින් channels දෙකක් තුනක් මොනිටයිස් කරලා මෙහිම්මම හරිද මේ විදිහටම කට්ටියට දීලා තියෙනවා. ඉන්ටර්නැෂනල් channels සහ ප්‍රසිද්ධ අයගේ. හරිද මම ඕන් කියන කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube එකේ. YouTube එකේ ගිහලා බලන්න. මෙන්න මේ වීඩියෝ එක. හරි. ටිකක් පාතර යන්න ඕනේ ප්‍රසිද්ධ අයගේ videos use කරලා ගොඩ යමු කියලා. හරිද? වීඩියෝ එකක් කරලා ඉතින් මේක ඉස්සරින් ඉඳන් බලන කට්ටිය මේ ගොඩක් දන්නවා. හරිද? මේකේ යට තිබ්බ ළමයි. හරිද? මේ ඒක ගැන අද වීඩියෝ එකක් ගේන්න හිතුවා. මේදී ප්‍රසිද්ධ අයකින් ගොඩ යන රහස කියලා 474ක් views කරලා තියෙන ගොඩක් කලින්. ඒ කියන්නේ මාස 6කට විතර කලින් දාපු වීඩියෝ එකක්. හරිද? ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේක බැලුව මේක ගැන අයිඩියා එකක් එනවා. හරිද? හරි. අපි ඒක පැත්තට දාමුකෝ. හරිද? ඒ වීඩියෝ එක බලන්න ඕනෙත් නැහැ මේ වීඩියෝ එකට එන්න. එතකොට මම මේ කරේ හරිද මේ ඕගොල්ලෝ දන්නා ළඟදී ප්‍රසිද්ධ වෙච්ච එක්තරා පුද්ගලයෙක්ගේ ළඟදී ඒ මිනිස්සයා යහමගට ගන්න පොඩි වීඩියෝ සෙට් එකක් දාලා තිබ්බා. ඉතින් මම මේ වීඩියෝස් කරේ ෆෑන් නිවුස් රෝල් එක යටතේ හොඳට එඩිට් කරලා එක්තරා channel එකක් හදලා මම ඒක පබ්ලිෂ් කරා. හරිද? පබ්ලිෂ් කරා මට දැන් මේ channel එක පෙන්වන්න විදිහක් නැහැ. මේ channel එක මගේ යටතේ තියෙන්නේ. මම ඒකෙන් හදපු බිස්නස් මොඩල් එක සම්බන්ධව තමයි මම ඕගොල්ලන්ට අද කතා කරන්න යන්නේ. හරිද? අද කතා කරන්න යන්නේ මම මේ channel එකෙන් හදපු බිස්නස් කොන්ට්‍රැක්ට් එක සම්බන්ධව තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ ප්‍රසිද්ධ පුද්ගලයා මම මෙතන ඔයගොල්ලෝ thumbnail එක දැක්කම පස්සේ ප්‍රසිද්ධ පුද්ගලයාව දන්නවා. හරිද? එතකොට මේ පුද්ගලයාගේ වීඩියෝස් අරගෙන ෆෑන් නිවුස් රූල් එක යටතේ එක එක්තරා අතකින් ලොකු රිස්ක් එකක් සහ ඒ වෙනසට ඕනනම් අඩු දාන්න උනක් පුළුවන්. හරිද? එතකොට ඒ පුද්ගලයාගේ වීඩියෝස් අරගෙන මම channel එකක් හදලා ෆෑන් නිවුස් YouTube එකේ පැත්තෙන් කිසිම ගයිඩ්ලයින් ඉෂුව එකක් නැහැ සහ ඒ දේවල් ෆලෝ අප් කරලා තියෙනවා. අරගෙන වීඩියෝස් දාලා මම දැන් මේ වෙනකොට මේ channel එකේ හොඳ RPM සහ revenue එක generate කරලා තියෙනවා. හරිද? මම ඔක පටන් ගන්න මහලුක් කාලයක් නැහැ. සති 3ක් වගේ වෙන්නේ. හරිද? සමහර මේ channel එක දන්නවා. ඊට පස්සේ මම ඒක ඇවිල්ලා business collaboration එකක් කරා. යම් කිසි girl කෙනෙක්ට සාමාන්‍යයෙන් ඒකේ investment එක ඉන්නේ. සාමාන්‍යයෙන් revenue එක generate වෙන තමයි. සාමාන්‍ය මාසෙකට ඔයා හිතන්න 30000 40000. හරිද? මම ලොගින් කරන්න ඉච්චර කැමති නැහැ. ඉතින් මම කරේ 70%ක් මේ මාසේ ජෙනරේට් වෙන රෙවෙනියු එකෙන් 70%ක් ඒ ගර්ල්ට දීලා 30%ක් මම ගන්න එක බිස්නස් කොලැබොරේෂන් එකක් විදිහට කන්වර්ට් කරපු එක. හරිද? ඉතින් මේක ගොඩක් කට්ටිය කරන වැඩක්. මේ ඕගොල්ලන් නොකියුවට රහසේ කරන වැඩක් ලංකාවේ ගොඩක් කට්ටිය කරන. ඔයාලා නොදන්නවනට මේ පුද්ගලයාගෙන් දැන්ට මේ වෙනකොට channels 4ක් හදලා මොනිටයිස් අරගෙන ඒ වගේම මේ සමහරු channel sell කරලා තියෙනවා. මම business collaboration එකක් විදිහට ඒක convert කරා. හරිද? ඕක තමයි සරලවම උනේ. එතනදී. හරිද? දැන් ඒ girl ලස්සන්ට vlog content set එක දාගෙන යනවා. ඒතකොට මට ඒකෙන් revenue එක හම්බ වෙනවා. මට ආවට පස්සේ මට 130ක් හම්බ වෙනවා. ඒ girlට 70ක් හම්බ වෙනවා. හරිද? ඉතින් සරලම process එක තේරෙන්න ඇති කියලා තියෙනවා. මේවා නිකන් තියෙන දේවල් නෙමෙයි YouTube එකේ ඕන කෙනෙක්ගේ contents ගෙනල්ලා දාන්න පුළුවන්. හිම ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ ඉන්ටර්නැෂනල් මාකට් ප්ලේස් එකේ මේ තියෙන්නේ තනිකර මේගොල්ලෝ අදපු කන්ටෙන්ට්ස් නෙමෙයි මේ තියෙන්නේ වෙන අයගේ කන්ටෙන්ට්ස්. හරිද? මේ රෑන්කින් කන්සෙප්ට් එක ඊට පස්සේ ස්ටෝරි ලයින් කන්සෙප්ට් එක තව එඩිටින් ප්‍රොසෙස් ගණනාවක් තියෙනවා. මේ දේවල් හරියට ඉගෙන ගත්තොත් ඕගොල්ලෝ ගොඩ. ඉතින් මේ බිස්නස් ප්‍රොසෙස් එක ළමයි ඉන්ඩීප්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. හරිද? ඉන්ඩීප්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තව ගණනාවක් තියෙනවා. ඊට පස්සේ RITH මේ channel එක. එතකොට මේක ඩෙවන්ගේ channel එකක්. එතකොට මගේ channels ගණනාවක් තියෙනවා. මගේ channels පෙන්වන්න නැත්නම් මගේ trust score එක ගොඩාක් හරියට අඩුයි. හරිද? trust score එක ගොඩක් අඩුයි. අර local channel එක මම පෙන්වන්නේ නැත්තේ ඒ channel එකේ දැන් name එක වෙනස්. Danas Destinations කියලා තිබ්බේ. හරිද? official එකක් විදිහට අපි ඇත්තටම කිව්වොත් ඒ වගේ දේවල් කරනවා. හරිද? යම් කිසි character එකක් ප්‍රසිද්ධ වුණොත් ඒ character එකේ contents ගෙනල්ලා අපි channel එකක් හදලා fresh channel එකක් හදලා දානවා. හරිද? ඒක සමහර දේවල් viral යනවා. සමහර දේවල් viral යන්නේ නැහැ. හරිද? ඒක අපි කරන වැඩක්. ඒක කරන්න පුළුවන්. YouTube එක කරන විදිහක් තියෙනවා. එහෙම නැතුව දැම්මොත් ඔයාලට මොනිටයිසේෂන් අප්රූව් ගන්නවා. කිසිම දෙයක් කරන්න බෑ YouTube එක ඇතුලේ. හරිද? ඒක මතක තියාගන්න. ඒක කරන විදිහක් තියෙනවා. ඒ කරන විදිහ දැනගන්න ඕන Patreon community එක ඇතුළේ එන්න. මේක මාකටිං නිකන් නෙමෙයි. හරිද? එතකොට මේකේ ඇතුලේ අපි කතා කරන්න යන්නේ web development, graphic design and video editing වලින් කොහොමද match එකක් ගන්න කියලා Fiverr ගැනත් කතා කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඇවිල්ලා මේකෙන් යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට මේක මේ මාකට් ප්ලේස් එකේ තියෙන මේ
මේ අලුත් දෙයක් නෙමෙයි. මේක අලුත් දෙයක් නෙමෙයි. ඉස්සරින් ඉඳන්ම කරන්න පුළුවන් දෙයක්. කරන්න පුළුවන් දෙයක්. ඕගොල්ලෝ හරියට ෆලෝ අප් කරොත් හරිද? තව රෑන්කින් වල මේ පොඩි මේ අවුලක් ඇවිල්ලා තියෙනවා. මේ ළඟදී පොඩි ගයිඩ්ලයින්ස් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ එකක් කියන්නම් මෙහෙමම. ඕගොල්ලෝ ඔය අංක 1 කියන එක. ඒ කියන්නේ දැන් 6 ඉඳන් 1 වෙනකන් හරි 7 ඉඳන් 1 වෙනකන් හරි. කොහොම දාද්දි අංක 1 කියන එක ගොඩක් කට්ටිය දාන්නේ නැහැ. මිනිස්සු එන්ගේජ් කරගෙන ආපු වීඩියෝ එකට මුලට යවන්න. හරිද? ඒක නිසා මේ දවස්වල රූල් එකක් ඇවිල්ලා තිනවා අංක 1 අනිවාර්යෙන් දාන්න කියලා. හරිද? එහෙම දැම්මේ නැත්නම් මොනිටයිසේෂන්ස් ගන්න බැහැ සහ YouTube එකෙන් තහනම්. හරිද? අලුත් අප්ඩේට් එකක් ඒක මතක තියාගන්න. දැන් මේ කියන්නේ අංක 1 ඕගොල්ලෝ දාන්න ඕනේ. අංක 1 දාද්දි අංක 1 ඉවර වෙද්දිම වීඩියෝ එක කට් කරලා දාන්න. නැත්නම් ඇවරේජ් මිනිස්සු බලන්නේ නැති නිසා වගේ රස්ටි ස්කෝර් එක අඩු වෙනවා. රස්ටි ස්කෝර් එක අඩු වුණොත් කියුරේෂන් මේ ප්‍රොසෙස් සෙට් එක දන්නේ නැති කියලා හිතනවා. එහෙම දන්නේ නැත්නම් මේ Patreon community එකට එන්න. මම ගොඩක් ආටිකල්ස් දාලා තියෙනවා. මේ ගැන ඉස්සරහටත් කතා කරනවා in deeply. මේ concepts ගැන, මේ business models ගැන මම කතා කරනවා. තව හරිද මේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් ගොඩ යන රහස් කියලා මගේ යාළුවෙක් channel එකක් කරනවා. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ. එතකොට එයා එතනදි කරන්නේ එයාට business models එතනදි තුනක් හම්බ වෙනවා. එකක් තමයි monetizations approve ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊළඟ opportunity එක තමයි එයාට හම්බ වෙනවා graphic design. අනිත් එක තමයි community post දාන්න එයා රුපියල් 3-4000ක් ගන්නවා. හරිද? ඒක එක එක ගුරුවරු මත depend වෙනවා. හරි. ඉතින් ওই විදිහට එයා ඒකේ ඒ business process එක යනවා. ඒතර සාමාන්‍යයෙන් එයාට සතියකට අනිවාර්යෙන් community post එකක් දෙකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි එයාට තව අර graphic designs වලින් පෝස්ට් හදාගන්න කට්ටිය ඇත්තනම් ඒ channel එකේ description එකෙන් එයාට එනවා. හරිද? එතකොට ඒක local channel එකක්. හරිද? ගොඩක් කට්ටිය දන්න ප්‍රසිද්ධ channel එකක්. එතකොට ඒ විදිහට ඔයාලට follow up කරලා බලන්න පුළුවන්. හරිද? ඒ විදිහට follow up කරලා බලන්න පුළුවන්. මේ විදිහේ දේවල් කරන්න පුළුවන්. හරිද? මේ විදිහේ දේවල් කරන්න පුළුවන්. ඒක තමයි මට අද කියන්න ඕනුනේ. මෙව කරන්න. හරිද? මෙව කරන්න. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේ long term match එකක් ගහන්න ඕනේ. එහෙම එකක් නැහැ YouTube වල. YouTube වල හරි strategies කියලා දේවල් තියෙනවා. concept කියලා දේවල් තියෙනවා. data analyzations කියලා part තියෙනවා. ඊට පස්සේ trending video analyzations කියලා part තියෙනවා. මේ දේවල් ඔයගොල්ලෝ combine කරගෙන හරියට rule YouTube guidelines උත් follow කරලා YouTube edits කරා නම් මේක ඇතුලේ ලොකු දෙයක් නැහැ. හරිද? එතකොට XIRO ranks කියන channel එකේ videos 73යි දාලා තින්නේ 1.07 million මේ විනායකගේ videos විනායකගේ trending videos analyze කරලා තමයි ඒ keywords යටතේ තමයි videos edit කරලා තින්නේ. මේ විදිහට ඔයගොල්ලන්ටත් edit කරන්න පුළුවන්. ඊට පස්සේ right කියන channel එක බලන්න. මේකේ right කියන character එකක් match කරගෙන හදලා තින්නේ. මම නිකන් basically ඔයගොල්ලන්ට කිව්වේ ඉතින් මේකේ ඕගොල්ලන්ට පුළුවන් Patreon community එකට යන්න. Patreon community එකේ membership එක මාසෙටම රුපියල් 300යි. එතකොට මේකේ ගොඩක් asset packs තොගයක් වන් දීලා තියෙනවා. මේ වගේම Adobe stock කරන කට්ටියටත් ගොඩක් ලොකු concepts තොගයක් මේකේ දීලා තියෙනවා. YouTube කරන කට්ටියටත් එහෙමයි. ගොඩක් දේවල් මේක ඇතුලේ අපි කතා කරලා තියෙනවා. ඉතින් එන්න හැවිලා ඕගොල්ලන්ට ලොකු දෙයක් මේක ඇතුලේ ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ළමයි හැමෝටම සුබ දවසක්. අපි next video part එකේදී හම්බෙමු. Goodbye.